සුබ දවසක් ළමයි ඔයගොල්ලෝ හැමෝටම. අද අපි කරන්නේ යන්නේ පටක පද්ධතිය වීඩියෝ එක. අපි දැන් මේ වෙනකොට කරලා තිනවා ආහාර චින්න පද්ධතිය, ඊට පස්සේ ශ්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, බහිශ්‍රය පද්ධතිය අපි කරලා තියෙනවා. අද අපි කරන්නේ යන්නේ පටක පද්ධතිය. හරිද? ඊට අමතරව අපිට කරන්න තියෙනවා ස්නායු පද්ධතිය, ප්‍රජනන පද්ධතිය. ඇත්තටම ළමයි කිව්වොත් මේ ස්නායු පද්ධතිය, ප්‍රජනන පද්ධතිය ගත්තාම හරිද? ස්නායු පද්ධතිය, ප්‍රජනන පද්ධතිය ගත්තාම ළමයි ටිකක් ලොකු පාඩම්. හරි. මේ කන්ටෙන්ට් එක වැඩි. එතකොට ළමයි අපි සාමාන්‍යයෙන් මේ පාඩම් කරනකොට අපි හිතනට වඩා වෙලාවක් යනවා. ඒ නිසා මම හිතුවා ස්නායු පද්ධතිය ප්‍රජනක පද්ධතිය පාඩම් දෙකට පොඩි වීඩියෝ දෙකක් අරන් ඉන්න මෙහෙමයි. හැබැයි වීඩියෝ එකේ සම්පූර්ණ පාඩම උඩ ඉඳන් පළවෙනි ගන්නන්නේ නැහැ. ඒ වීඩියෝ දෙකේ කරන්නේ මම හදලා අපි වෙනම මොඩල් ප්‍රශ්න ටිකක් හදනවා. ඊට පස්සේ ඊට අමතරව පාස් පේපර් වල ආපු ප්‍රශ්න ටික තියෙනවානේ. අනේ පාස් පේපර් වල ආපු ප්‍රශ්න ටික අර මම හදන මොඩල් ප්‍රශ්න ටික ආශ්‍රයෙන් අපි පාඩම මතක් කරන එක කරන්නේ. පාඩම උගන්වන එක නෙමෙයි කරන්නේ. හොඳට මතක තියාගන්න. පාඩම මතක් කරන එක කරන්නේ. හරිද? ඒ විදිහට අපි ස්නායු පද්ධතිය ප්‍රජනක පද්ධතිය කරමු. මොකද ඒකේ කන්ටෙන්ට් එක වැඩි. හරිද? ඒක සාමාන්‍යයෙන් ඉස්කෝලේ වගේ නම් දවස් බර ගානක් උගන්වන පාඩම් නෙවෙයි. හරිද? ඒ වුණාට දැන් මම මෙතනින් ඔයගලන්ට පුළුවන් තරම් දුරට ගොඩක් දුරට කවර් කරලා දෙන්න මොනවද ස්නායු පද්ධතිය ප්‍රජනක පද්ධතියයි ප්‍රශ්න කරන ගමන් හරිද? එතන මම පාඩම මුලින් ඉඳන් අගට සම්පූර්ණයෙන්ම උගන්වනවා නෙමෙයි. ප්‍රශ්න කරන ගමන් ප්‍රශ්න වලට ගොඩක් වැදගත් වෙන පොයින්ට් මොනවද? අන්න ඒවා මම ඔයගලන්ට මතක් කරලා දෙන්නම්. අද වීඩියෝ එකකින් අපි පටක පද්ධතිය බලමු. පටක පද්ධතිය කියවම ළමයි අපි කතා කරන්න දේවල් දෙකක් තියෙනවා. පටක කියන එක බෙදෙනවා ශාක පටකයි සත්ව පටකයි දෙක. මොනවද? ශාක පටක සත්ව පටක කියලා බෙදෙනවා. මේකෙන් ශාක පටක ගැන අපි පස්සේ කතා කරමු. සත්ව පටක ගැන මුලින් කතා කරමු. හරිද? ශාක පටක මම ඔයගලන්ට පොඩි ෂෝට් නෝට් එකක් දෙන්නම්. ශාක පටක බෙදෙනවා විභාජක ස්ථිර පටක වල ස්ථිර පටක බෙදෙනවා පූරක පටක පද්ධතිය. අන්නේ විදිහට ඒවට මම ඔයගලන්ට වෙනම කියලා දෙන්නම්. හරිද? මෙතන අපි සත්ව පටක මුලින් බලමු. සත්ව පටක ගත්තාම සත්ව පටක ළමයි මෙහෙම. අපිට ඉගෙන ගන්න තියෙන සත්ව පටක ප්‍රධාන කාණ්ඩ හතරක් මොනවද? පළවෙනි එක අපිච්ඡද පටක. දෙවෙනි පටක වර්ගය තමයි ළමයි සම්බන්ධක පටක. මොනවද සම්බන්ධක පටක? තුන්වෙනි එක තමයි ළමයි පේශි පටක. හතරවෙනි එක තමයි ළමයි මොනවද ස්නායු පටක. හරිද? මොනවද? අපිච්ඡද පටක, ඊට පස්සේ සම්බන්ධක පටක, ඊට පස්සේ පේශි පටක, ඊට පස්සේ ස්නායු පටක. හරිද? අපිට බලන්න තියෙන්නේ මෙන්න මේවා. අපිච්ඡද පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක. මෙතන උඩ ළමයි මෙහෙම. මේ අපිච්ඡද පටක තියෙනවනේ. අපිට මේ අපිච්ඡද පටක කොට ඔක්කොම කතා කරන්න නැහැ. අයියා. ඒ වල තියෙනවා අපිච්ඡද පටක කොටස් හතරකට බෙදෙනවා. නෑ අපිච්ඡද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙනවා. සරල ඊට පස්සේ සංකීර්ණ කියලා ඒ සරල සංකීර්ණ වල සරල ඒවා අපව කොටස් හතරකට බෙදෙනවා. මොනවද? සරල ශාල්කමය අපිච්ඡද, ඝනාකාර අපිච්ඡද, ස්තම්භික අපිච්ඡද, ව්‍යාජිස්තරීභූත අපිච්ඡද කියන්නේ මේ විදිහට බෙදෙනවා. හැබැයි ඔයගොල්ලෝ මෙතන තියෙන ඕගොල්ලෝ පාඩමේදී අපිච්ඡද පටක වල මූලික ලක්ෂණ ටිකයි ඒකේ පොදු කෘත්‍යයන් ටිකයි බලන්න විතරයි. ඊට පස්සේ සම්බන්ධක පටක. හරිද? සම්බන්ධක පටක ගත්තාම ඔයගොල්ලන්ට මේකේ මූලික වශයෙන් බලන්න මෙයාගේ තියෙන පොදු කෘත්‍යයන් ඊට පස්සේ පොදු ලක්ෂණ. මීට අමතරව පොඩ්ඩක් ඉන්න. මීට අමතරව ළමයි අපිට බලන්න තියෙන මොනවද? ඊට අමතරව අපිට බලන්න තියෙන්නේ සම්බන්ධක පටකවල රුධිර පටක කියන එක විශේෂිත සම්බන්ධක පටක. රුධිර පටකය ගැන අපිට බලන්න තියෙනවා. මොකද රුධිර පටකය. ඊට පස්සේ ළමයි මෙතන තියෙනවා පේශි පටක. පේශි පටක. මෙන්න පේශි පටකේ ළමයි අපිට බලන්න තියෙනවා ප්‍රධාන වශයෙන් එතකොට පේශි පටකේ අපිට ප්‍රධාන වශයෙන් ආයි තුනක් බලන්න තියෙනවා. මොනවද? සිනිඳු පේශි. ඊට පස්සේ කංකාල පේශි. ඊට පස්සේ අන්තිමට හෘද පේශි. හරි සිනිඳු පේශි, කංකාල පේශි, හෘද පේශි. අපිට පේශි සම්බන්ධයෙන් මෙන්න මේක බලන්න තියෙනවා. ඊට පස්සේ ස්නායු පටක. ස්නායු පටකෙත් අපිට බලන්න තියෙන්නේ නියුරෝන ගැන විතර. මොනවද නියුරෝන? එතකොට දැන් මේවා නේද? මේ සත්ව පටක පාඩම ගත්තාම ළමයි සත්ව පටක වල අපිච්ඡද පටක සම්බන්ධක පටක ගත්තාම මේවා මූලික වශයෙන් පොදු කරුණු විතරයි. පේශි පටක ස්නායු පටක යම්කිසි මට්ටමකට සිනිඳු පේශි, කංකාල පේශි, හෘද පේශි ගැන ඊට පස්සේ නියුරෝන ගැන අපිට බලන්න යන්න තියෙනවා.
සත්ව පටගෙන ඉච්චරයලම අපිට අත්තරම් බලන්න තියෙන්නේ. මේ ටිකනේ පාඩම් කරගන්න තියෙන්නේ. පාඩම් කරගමු. දැන් ගමු අපි අපිච්චද පට. හරි. වැඩි කතා නැතුව අපි කෙලින්ම පාඩම ඉතුරු ටික කරගෙන යන්න. හරිද? එක දිගටම කරගෙන යන්න. අපිච්චද පටක. අපිච්චද පටක මොනවද? අපිච්චද පටක කියන්නේ මොනවද? කියලා බලමු. දැන් හිතන්නකෝ අපේ දේහයේ සියලු අවයව තියෙනවා. මේ තියෙන හැම අවයවයක්ම තියෙනවානේ. මේ අවයව වල එළිය පෘෂ්ඨය ආවරණය වෙලා තියෙනවා. අතුලත පෘෂ්ඨ ආස්තරණය වෙලා තියෙනවා. එතකොට මේ ආස්තරණය වෙලා තියෙන්නේ මොන වගේද? අපිච්චද පටක වලින්. හරිද? දැන් හිතන්න අපේ රුධිර කේශනාලිකාවක් ගන්නවා. මේ මං චූටි මේකක් ගත්තා. හරි. රුධිර කේශනාලිකාව. මෙන්න මේ රුධිර කේශනාලිකාවක මේ තියෙන බාහිර බිත්තියනේ. මේ බාහිර බිත්තිය. මේක ආස්තරණය වෙලා තින්නේ අපිච්චද පටක වලින්. ඊට පස්සේ මේක ඇතුල් පැත්තේ. ඇතුල් පැත්තේ තියෙනනේ අභ්‍යන්තර බිත්තිය. දැන් මේ ගන්නවා මේ අභ්‍යන්තරය කියන්නේ. මේක අභ්‍යන්තරය ආස්තරණය වෙලා තින්නේ මොනවද? මේ අභ්‍යන්තර ආස්තරණය වෙලා තින්නේ ළමයි අපිච්චද පටක වලින්. ඊට පස්සේ ළමයි අපිට මෙතන කතා කරන්න තියෙන දේ තමයි අපිච්චද පටක මොන වගේද? මම කියනවා දැන් මෙතන ඕගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ මේ ස්පෙસિෆික් මේකේ ඉගෙන ගන්න නෑ. සරල සාරකම අපිච්චද එහෙම කියන ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ අපිච්චද පටක. අපිච්චද පටක කියන හරිද? අපිච්චද පටක කියන කිව්වහම මේ අපිච්චද පටක අපි ඉගෙන ගන්නවා මෙන්න මේ වගේ. මෙන්න මේකට අපි කියනවා පාදාස්ත පටලය කියලා. මොකද්ද? පාදාස්ත පටල. මේ පාදාස්ත පටලය කියන්නේ ළමයි අපිච්චද පටලය අපිච්චද සෛල මෙන්න මේ පාදාස්ත පටලයට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හරිද? අපි මේකට කියන මොකක් කියලාද? පාදාස්ත පටලය. අපි එනවා පාදාස්ත පටලය කියලා. ඊට පස්සේ මේ පාදාස්ත පටලයේ මේ අපිච්චද සෛල ටික දෙනවනේ. මෙන්න අපිච්චද සෛල ඉස්තර ඉතා තදින් ඇසිරිලා. ඉතා තදින් ඇසිරිලා අන්තර්ගතයට අවකාශ නැති වෙන තරම් ගන්නට තදින් ඇසිරිලා. හොඳට තදින් ඇසිරිලා මෙන්න මේ පාදාස්ත පටලේ මට තැම්පත් වෙලා තියෙනවා. මේවට කියන අපි අපිච්චද සෛල මේවා ඉතා තදින් ඇසිරිලා දෙනවා. මොකද මේ පොයින්ට් එක? මේ පොයින්ට් එක තමයි ඉතා තදින් ඇසිරියත. හරිද? මේ ඉතා තදින් ඇසිරියත. ඊට පස්සේ ඕගොල්ලන් තියෙන තව වැදගත් පොයින්ට් එකක් තමයි මොකද ඕගොල්ලෝ මෙතනදී අර සරල අපිච්චද සංකීර්ණ අපිච්චද කියලා බෙදලා ඉගෙන ගන්නනේ. ඕගොල්ලන්ට ඒ නිසා මෙතන ඉගෙන ගන්න තියෙනවා. ඕගොල්ලන්ට තව පොයින්ට් එකක් තියෙනවා මොකද්ද? අපිච්චද පටක සෛල විස්තර එකකින් හෝ කිහිපයකින් සමන්විතයි. මොකද්ද? අපිච්චද පටක සෛල විස්තර එකක් හෝ කිහිපයකින් සමන්විතයි. හරිද? ඊට පස්සේ මේකේ ඊළඟ පොයින්ට් එක තමයි අපි කලින් කතා කරපු විදිහට මේවා ඉතා තදින් ඇසිරලා තියෙන. ඒ වගේම තමයි අපේ දේහයේ සියලු අවයවවල බාහිර පෘෂ්ඨ ඊට පස්සේ බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරනවා. බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කිරීම සිද්ධ කරන්නේ මොනවද? බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරන්නේ අපිච්චද පටක වලින් තමයි. හරිද? එතකොට තව මොනවද මේක අපිට බලන්නේ? තව අපිට බලන්න තියෙනවා ළමයි. මේ අපි කියන අපිච්චද පටක වලට මොනව නැහැ කියලාද? රුධිර සැපෙමක් නැහැ කියනවා. මොනවද? රුධිර සැපෙමක් නැහැ. අපිච්චද පටක වලට රුධිර සැපෙමක් නැහැ. රුධිර සැපෙමක් නැත. එහෙනම් මේක පෝෂණය ලබා ගන්න කොහොමද ළමයි? දැන් රුධිර සැපෙමකුත් නැහැ. හැබැයි මේක පෝෂණය ගන්න ඕන. පෝෂණය වෙන තු කිසි දෙයක් තියෙන්නේ නැහැ. මේක පෝෂණය ලබා ගන්න ළමයි මොන වගේද? මේවා යට තියෙනවානේ සම්බන්ධක පට. මේ සම්බන්ධක පටවල හොඳට රුධිර සැපෙමක් තියෙනවා. මේවා හොඳට ස්නායු සැපෙමක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ සම්බන්ධක පටක වලින් ඉන්නේ රුධිරේ මේවා තියෙන රුධිර නාල මෙන්න මේ පාදාස්ත පටලේ ලබා ගන්න. මෙන්න මේ පාදාස්ත පටලෙන් තමයි මෙන්න මේ කියන අපිච්චද සෛල පෝෂණය ලබා ගැනීම සිද්ධ කරන්නේ. මොකද්ද? පාදාස්ත පටලෙන් තමයි අපිච්චද පටක පෝෂණය ලබා ගැනීම සිද්ධ කරන්නේ. හරිද? දැන් ඕගොල්ලන්ට පැහැදිලිද නේ? අපිච්චද පටක මොන ලක්ෂණ? සෛල ස්තර එකක් හෝ කීපයක් තියෙනවා. බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරනවා. සියලු හොඳ මේක සියලුම අවයව හා පටකවල බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරනවා. ඊට පස්සේ මේ සෛල ඉතා තදින් ඇසිරලා තියෙන ඒවා ගැන තමයි මේ අපිච්චද සෛල. මේ අපිච්චද සෛල මෙන්න මේ පාදාස්ත පටලේ මත තැන්පත් වෙලා තියෙනවා. ඕවා තමයි අපිච්චද පටකවල අපි කතා කරන පොදු ලක්ෂණ.
මොනවද පොදු ලක්ෂණ. දැන් අපිට බලන්න තියෙන තමයි මෙන්න මේ අපිච්චිත බටවල තියෙන කෘත්‍යයන් ටික. කෘත්‍යයන් ඉක්මනට පාරු ඉවරනවා හරිද? දැන් බලන්න අපිච්චිත බටවල තියෙන කෘත්‍යයන්. අපිච්චිත බටවල කෘත්‍යයන් ගැන කතා කරනවා අපිට කතා කරන්න තියෙන දේවල් මොනවද? කෘත්‍යයන් හරිද? කෘත්‍යයන් පළවෙනි එක අර අපි කලින් කතා කරපු එකමයි. පළවෙනි එක මොකද්ද? බාහිර පෘෂ්ඨ හා අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කරනවා. මම මේක කියන්නේ හරිද? ඔයගොල්ලෝගේ සම්පූර්ණ පොයින්ට් එක සම්පූර්ණයෙන්ම මතක තියාගන්න. බාහිර අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය. ඒ වගේම තමයි මේ මෙතෙන් තව එකක් කරලා ඒක තමයි ආස්තරණය කරනවා කියන්නේ ආස්තරණය කරනවා දෙන්නේ. ඒකට ආරක්ෂාව සැපයනවා. මොකද ආරක්ෂාව. ඊට පස්සේ තමයි දෙවෙනි පොයින්ට් එක තමයි ශ්‍රාවය සඳහා මේක වැදගත් වෙනවා. ශ්‍රාවය. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? අවශෝෂණයට මේක වැදගත්. හතරවෙනි පොයින්ට් එක මොකද්ද ළමයි? හතරවෙනි පොයින්ට් එක තමයි පෙරීම. පෙරීම වගේ දේවල් වලට මෙන්න මේ අපිච්චිත බටක වැදගත් වෙනවා. හරිද? දැන් බලමු. මේ පොයින්ට් එක ඔයගොල්ලෝ හරියට දන්නේ. ශ්‍රාවයට වැදගත් වෙන්නේ කොහොමද? ශ්‍රාවය අපි වෘක්කාණු බහිශ්‍රාවය ඉගෙන ගන්නවා. බහිශ්‍රාවය පාඩමේ අපි වෘක්කාණු ගැන ඉගෙන ගත්තා. එතන අපි ශ්‍රාවය කියලා එකක් ඉගෙන ගත්තා. මෙන්න මේ ශ්‍රාවය කරන්නේ වෘක්කාණු වල බිත්තිවල. වෘක්කාණු වල බිත්තිවල මෙන්න මේ ශ්‍රාවයෙන් හැදෙකසලු මොනවද? අපිච්චිත බටක තියෙනවා. නිසා අවශෝෂණය ආහාර ජීර්ණපද අපි කිව්වා අපි ලබා ගන්න ආහාර අපි ජීර්ණය කරනවා. ජීර්ණය කලේ ජීර්ණ ඵල අවශෝෂණය කරනවා නේද? අන්න ඒ අවශෝෂණය කරන්න ආහාර ජීර්ණ පද්ධතියේ මාර්ගයේ විත්තිවල මොනවද මෙන්න මේ අවශෝෂණයට අදාළ කරන අපිච්චිත බටක තියෙනවා. ඊට පස්සේ පෙරීම ගත්තම ළමයි පෙරීම කොයි වගේ තැන්වල පෙරීම කියන දෙතර වෘක්කාණු වල බෝමන් ප්‍රාවරය මතකද? බෝමන් ප්‍රාවරය ළමයි මතන මතකද කියලා නේ මේ වගේ විදිහක් තිබ්බේ මෙන්න මේකට කියනවා බෝමන් ප්‍රාවරය. මෙන්න මෙතන මේකේ බිත්තිවල මොනවද පෙරීමට විශේෂණ වෙලා තියෙන අපිච්චිත බටක තියෙනවා. මොනවද? බෝමන් ප්‍රාවරේ බිත්තිවල අවශෝෂණය වෙන ආහාර මාර්ගයේ බිත්තිවල ප්‍රාවරේට වුණ වෙන මුක්කාණු වල බිත්තිවල මේක නම් සියලුම මේ වගේ බාහිර පෘෂ්ඨ ආස්තරණය සහ අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය සියලුම ඒවා හරිද? ඔන්න බලන්න අපිච්චිත බටකවල ඉගෙන ගන්න තියෙනවා. මේක නම් කරන්න ඕන නම් පාදාස්ත පටලයේ මේ අපිච්චිත බටක තියෙනවා. මොකද තියාගන්න. හරිද? ඊට අපි සම්බන්ධක බටක කතා කළාම අච්චුපතට යනවාද නැත්නම් අපිච්චිත බටකවල අච්චුපතේ කියලා තියෙන ටික බලලා මෙතෙන්ට එනවා. මේ යන්න හරියට කියන්නම් මේ අපිච්චිත බටක තියෙන තැන් ඇහුවොත් දැන් ඔය කෘත්‍යයන් ටික කතා කරනකොට අපි තියෙන තැන් ටික බැලුවා. ඒ වගේම තමයි ළමයි මෙතන අපිට තව කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ තව තියෙන තැන් ඇහුවොත් තව තියෙන තැන් කොහෙද? කුද්‍රකේශනාලිකා පිටිවල තියෙනවා. වෘක්කාණු වල තියෙනවා. ඊට පස්සේ අපේ මුඛයේ දිවේ තියෙනවා. ඊට පස්සේ හෘද මාර්ග, යෝනි මාර්ග. ඊට පස්සේ ගත්තහම ළමයි අපේ සම මතු පිට. හරිද? ඒ වගේම තව මොනවද? ඔය තරම් තියෙනවා ළමයි තව මොනවද? එක එක දැන් අපි කතා කරන ඕන දැන්. හරිද? ඒ කියන්නේ බාහිර පෘෂ්ඨ, අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තන එක නොවන දැන් මේ තියෙන්නේ මොනවද? අපිච්චිත බටක. තව තයිරොයිඩ් ග්‍රන්ථිවල බිත්ති ඕන තැනක තියෙන්නේ අපිච්චිත බටක. අපි සම්බන්ධක බට වලට යනවද නැත්නම් අපි කෙලින්ම අපිච්චිත බටක වල තියෙන ඒ ලක්ෂණ කෘත්‍යයන් අච්චුපතේ වල තියෙන්නේ කොහොමද කියලා බලලම මොනවටද සම්මත කරගන්න. මම හිතනවා අපි බල යන එක හොඳයි කියලා. මොකද නැත්නම් එතකොට අපි ඒ පාඩේ සම්පූර්ණ ඉවර කරලා හරිද? දැන් අපි මෙහෙම බලමු. හරි. තියෙනවා. මෙන්න තියෙනවා ඔයගොල්ලන්ගේ චුපත. හරි ළමයි මෙන්න තියෙනවා අපිච්චිත බටක. පෘෂ්ඨවංශී දේහයේ සියලුම බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ මොනවා කරනවද? ආස්තරණය කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ළමයි තව මොනවද තියෙන්නේ? තනි සෛල ස්තරයකින් සමන්විතයි. එහෙම නැත්නම් සෛල ස්තර කීපයකින් සමන්විතයි කියලා කියනවා. එතනින් පල්ලෙහාට යනකොට අපිච්චිත බටක වල ලක්ෂණ. තදින් ඇසුරුණු සෛල, නස්තිය, පාදාස්ත පටලය. ඔන්න අර මම හිතුවේ පාදාස්ත පටලය යටින් තියෙනවා. ඒක උඩින් තදින් ඇසුරුණු සෛල ටික දින ඉවේ නස්ති ටික තියෙනවා. මෙන්න ඊට පස්සේ මේ වගේ මොනවද
ලක්ෂණ ටික අපිච්චිත පටකයට අයත් සෛල පාදස්ත පටලයන් මත පිහිටා තිබේ. මෙම සෛල එකිනෙකින් තදින් ඇසිරී ඇත. මෙම පටකයට රුධිර සැපයුමක් නැත. පාදස්ත පටලය මගින් පෝෂණය වේ. මං කිව්ව ටිකමනේ ළමයි. හරි කිව්ව ටිකමයි තියෙන්නේ. ඊට පස්සේ රුධිර කේශනාලිකා විත්තිය මේ තියෙන තැන් ටික රුධිර කේශනාලිකා විත්තිය, තයිරොයිඩ් ග්‍රන්ථි විත්තිය, ආහාර මාර්ග විත්තිය, මුත්‍රාශය විත්තිය, සමය අපචාරණය ඔය වගේ දේවල්. ඊපස්සේ අපිච්චිත පටකයේ කෘත්‍ය පෘෂ්ඨාස්තනය කිරීම සහ ආරක්ෂාව සැපයීම. අවශෝෂක කෘත්‍ය කරනකොට ආහාර මාර්ගයේ වූ අපිච්චිත පටක මෙන්න උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම දිවේ සහ නාසයේ උත්තේජ ප්‍රතිග්‍රහණය කරනවා. ඒ කියන්නේ අපේ රස සුවඳ ඔය වගේ දේවල් උත්තේජ ප්‍රතිග්‍රහණය කරන්න අපිච්චිත පටක දායක. ඊට පස්සේ ශ්‍රාවී කෘත්‍ය, ඊට පස්සේ පෙරීමේ කෘත්‍ය. මේ දේවල් ටිකට මේවා දායක වෙනවා. හරි ඔයගලන්ට ඔච්චර අපිච්චිත පටක කියන කතා කරන්නේ. දැන් ඊට පස්සේ අපි සම්බන්ධක පටක වලට සම්බන්ධක පටක. හරි ළමයි. සම්බන්ධක පටක. සම්බන්ධක පටක වල අපි මුලින් බලමු පොඩ්ඩක්. තමයි සම්බන්ධක පටක. මේකට රූප සටහනක් අදින්න. හරිද? මෙන්න එතන කොටුව. දැන් ඊළඟ මේ සම්බන්ධක පටක කියලා. හරිද? මෙන්න මේ සම්බන්ධක පටක වල ළමයි යට ඉරයි නේ. හරි. සම්බන්ධක පටක ගත්තාම මේ සම්බන්ධක පටකවල මෙන්න මේ විදිහට අහඹල තන්තු කිදිලා තියෙනවා. මේ තියෙන්නේ තන්තු කියලා හිතන්න. තන්තු කිදිලා තියෙනවා. ඒ වගේම තමයි ළමයි මේ සම්බන්ධක පටකවල මොනවද? විවිධ සෛල වර්ග කිදිලා තියෙනවා. විවිධ සෛල වර්ග කිදිලා තියෙනවා. තන්තු තියෙනවා සෛල වර්ග කිදිලා තියෙනවා. මේ ඔක්කොම කිදිලා තියෙන එකට අපි කියනවා මෙන්න මේ හැරේට බහිසෛලීය පූරකය කියලා. මේවට කියනවා අපි විවිධ සෛල. ඊට පස්සේ තමයි මේවට කියනවා අපි තන්තු. පැහැදිලි නේද? සම්බන්ධක පටකයක් ගත්තාම ළමයි සම්බන්ධක පටකයේ මොනවද විශේෂ ලක්ෂණ? ඒකේ තියෙනවා විශාල බහිස්සෛලීය පූරකයක් තියෙනවා. විශාල බහිස්සෛලීය පූරකයක්. ඒ වගේ මේකේ තන්තු වර්ග ගිලිලා තියෙනවා. ඒ වගේ තමයි ළමයි මොනවද? විවිධ සෛල වර්ග ගිලිලා තියෙනවා. විවිධ සෛල හා තන්තු ගිලී ඇති විශාල බහිස්සෛලීය පූරකයකින් හැවි පටකයකට අපි කියනවා සම්බන්ධක පටකයක් කියලා. මෙන්න මේ සම්බන්ධක පටකවල තියෙන ළමයි අනිත් ලක්ෂණය තමයි මොකද්ද? මේවට ඉතා හොඳ ස්නායු සැපයුමක් තියෙනවා. ස්නායු සැපයුමක් රුධිර සැපයුමක් තියෙනවා. බැයි ඔය කතාවේදී පොඩි පොයින්ට් එකක් තියෙනවා. චුපදෙදි මම ඒක උනම් පෙන්නන්නම්. ඒක තියෙන්නේ බොහෝ සම්බන්ධක පටක කියලා. හරිද? බොහෝ සම්බන්ධක පටක. බොහෝ සම්බන්ධක පටක වලට හොඳ ස්නායු සැකස්මක් ස්නායු ලබා දෙන ස්නායු සැපයුමක් තියෙනවා. බොහෝ සම්බන්ධක පටක. එතන ඉන්න පොයින්ට් එක මොකක්ද? එතන ඉන්න පොයින්ට් එක මොකක්ද තමයි? බොහෝ සම්බන්ධක පටක කියලා මෙතන කියන්නේ. බොහෝ සම්බන්ධක පටක කියන්නේ තමයි සමහර ඒවා තියෙන්න පුළුවන් මේ වගේ ස්නායු හොඳ ස්නායු සැපයුමක් නැති සමහර ඒවා තියෙන්න පුළුවන්. සමහර ඒ වගේ හොඳ ස්නායු සැපයුමක් නැති වෙන්න පුළුවන්. බොහෝ ඒ වගේ ස්නායු සැපයුම තියෙනවා. ඒ වුණාට සමහර ඒ වගේ ඔය කියන හොඳ ස්නායු සැපයුමක් නැති වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේක තියෙන ඊළඟ වැදගත් පොයින්ට් වලට යනවා නම් මේ සම්බන්ධක පටකේ කරන්නේ ළමයි විවිධ පටක හා අවයව අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. මොකද්ද? විවිධ පටක හා අවයව අතර මනා කෘත්‍යමය සම්බන්ධතාවයක් පවත්වා ගැනීම. ව්‍යුහමය කෘත්‍යමය සම්බන්ධතාවයක් පවත්වා ගැනීම තමයි මෙන්න මේ සම්බන්ධක පටකයේ වලින් සිද්ධ කරන්නේ. හරිද ළමයි? ඕක තමයි අපිට කතා කරන්න පොදු ලක්ෂණ ටික. ඊට පස්සේ අපිට මම කියන්නේ සම්බන්ධක පටකෙන් කතා කරනකොට අපිට කතා කරන්න තියෙන විශේෂ සම්බන්ධක පටකයක් ගැන. ඒක තමයි ළමයි මොකද්ද? රුධිර පටකය. රුධිර පටකය. මේ රුධිර පටකය ගැන කතා කරනවා. මේ රුධිර පටකේ මේ විදිහට මේකක් තිය බෝඩ් එකේ තියාගෙන අපි වැඩේ කරන්නේ යන්නේ. මේ සම්බන්ධ මාස්ලෝ වුන්නේ නේද? රුධිර පටකය. හරිද? රුධිර පටකේ තමයි තියෙනවා පූරකය. හරිද? මේ පූරකයට අපි කියනවා රුධිර පටකයේ පූරකයට අපි කියනවා රුධිර ප්ලාස්මාව කියලා. මේ රුධිර ප්ලාස්මාව එහෙම නැත්නම් රුධිර පූරකයේ ගිලිලා තියෙන ළමයි විවිධ සෛල වර්ග.
අපි මේවට කියන මේවා සුදු රුධිර අණු තියෙන. ඊට පස්සේ රතු රුධිර අණු තියෙනවා. ඒ වගේම තමයි ළමයි පට්ටිකා තියෙන්නේ. හැබැයි ළමයි මේකේ වැදගත් කාරණයක් තියෙන කාරණාව තමයි. දැන් මම මේකට කිව්වනේ මේ විවිධ සෛල වර්ග වල මේවා ගිල්ලලා තියෙනවා. හැබැයි අනිත් ඒවා රුධිර පටේ කැරනම අනිත් ඒ වගේ මෙන්න මේ පූරකයේ ශ්‍රාවය කරනවා. ඒ කියන්නේ මේ පූරකය හදන්නේ මෙන්න මේ සෛල වර්ග වලින්ම නිකුත් වෙන ශ්‍රාවයන් වලින්. මොනවාද? මේ ගිල්ලලා තියෙන සෛල වර්ග වලින්ම ශ්‍රාවය වන දේවල් වලින් තමයි මේගොල්ලන්ගේ මේ පරිස්සයිලේ පූරකය හදන්නේ. හැබැයි ළමයි වැදගත් කාරණාවක් රුධිරේ මේ රුධිර ප්ලාස්මා එතන මේකේ රුධිර පූරකය හදන්නේ මේක ඇතුලේ ගිල්ලලා තියෙන සෛල වර්ග වලින් නෙමෙයි. මොකද්ද වැදගත් පොයින්ට් එක? රුධිරේ රුධිර පූරකය නැත්නම් පූරකය කියන්නේ රුධිර ප්ලාස්මාව හදන්නේ රුධිරේ ගිල්ලලා තියෙන සෛල වර්ග වලින් නෙමෙයි. ඔන්න වැදගත් පොයින්ට් එකේ. පූරකය හදන්නේ ගිල්ලලා තියෙන සෛල වර්ග වලින් නෙමෙයි. එක එක වැදගත් පොයින්ට් එකක්. ඊටත් තව වැදගත් පොයින්ට් එකක් තියෙනවා. ඒ මොකද්ද මේ වැදගත් පොයින්ට් එක ළමයි? ගොඩක් සම්බන්ධක පටක. ගොඩක් සම්බන්ධක පටක වල තියෙන්නේ මොන වගේද? ඝන පූරකයක්. ඝන බහිස්තෛලීය පූරකය. එහෙම නැත්නම් කියන්නේ අර්ධ ඝන. ඔය අර්ධ ඝනය වල අපි කියනවා ජෙලිමය කියලා. හරිද? ජෙලිමය පූරක. හැබැයි රුධිරේ තියෙන්නේ මොකද්ද? රුධිරය නිකන් වතුර වගේ ද්‍රවමය පූරකයක් තමයි තියෙන්නේ. දැන් වැදගත් පොයින්ට් එකක් කියුණා. මොකද්ද? පූරකයේ ශ්‍රාවය කරන බහිස්තෛලීය පූරකයේ ශ්‍රාවය කරන්නේ මේකේ තියෙන සෛල වර්ග වලින් නෙමෙයි. ඒ වගේම තමයි මේකේ බහිස්තෛලීය පූරකයේ ද්‍රවමය. ඒ වගේම තමයි ළමයි ඊළඟ වැදගත් පොයින්ට් එක. මේ බලන්න මේ වගේ සම්බන්ධක පටකවල ඔයාලට පේනවා මොනවද? තන්තු වර්ග තියෙනවා. අපිට දිලියනේ තන්තු වර්ග තියෙනවා. ඒ වුණාට තමයි රුධිර පටකය ගත්තම රුධිර පටකයේ මේ තන්තු කියන දේ අපිට දකින්න පුළුවන් වෙන්නේ. තන්තු දකින්න පුළුවන් වෙන්නේ මොන වෙලාවෙද කරද? මේ රුධිරය කැටි ගැසෙනකොට විතරයි. රුධිරය කැටි ගැසෙනකොට විතරයි. කැටි ගැසීමේදී පමණයි. කැටි ගැසෙනකොට විතරයි අපිට මොනවද දකින්න පුළුවන් වෙන්නේ ළමයි? කැටි ගැසෙනකොට විතරයි අපිට රුධිරේ තන්තු දකින්න පුළුවන් වෙන්නේ. මොකද කැටි ගැසෙනකොට විතරයි අපිට රුධිරේ තන්තු දකින්න පුළුවන් වෙන්නේ. ඔන්න වැදගත් පොයින්ට් එක. ඊට පස්සේ නම් මේ රුධිරය ගත්තාම අපිට මේකේ බලන්න තියෙන ඉතුරු පොයින්ට් එක තමයි මේකේ කෘත්‍යයන් ආරක්ෂා ලබා දීම, මන සම්බන්ධතාවයන් පවත්වා ගැනීම. ඒ වගේ දේවල් තමයි රුධිරේ අපිට කෘත්‍යයන් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඕගලන්ට කතා කරන් තියෙන සම්බන්ධක පට කතාව උච්චරය ළමයි. හරිද? අපි දැන් යමු. දැන් නම් අපි යමු අච්චුකට. ඊට පස්සේ අපි යමු අර වැදගත් පොයින්ට් තියෙන පේශි පටකයයි ස්නායු පටකයයි කතා කරමු. අපි දැන් බලමු යමු අච්චුකටද. හරි. මෙන්න දින ඔයගලන්ගේ අච්චු. අච්චුපද ගත්තාම ළමයි මෙන්න දින ඔයගලන්ගේ අපිච්ච පටක කතාව. පෘෂ්ඨ වංශයේදී සියලුම පෘෂ්ඨ අපි මේ කතා කරන් ගියානේ. අපි දැන් සම්බන්ධක පටක බලමු. සම්බන්ධක පටක වල ලක්ෂණ. සෛල වර්ග කීපයක් හෝ තන්තු වර්ග වලින් සමන්විතයි. මෙම සෛල හා තන්තු විශාල පූරකයක් තුළ එළී පවතිනවා. අර මම මගේ බෝඩ් එකේ මේ පෙන්වන්නේ ගිල්ල පවතිනවා. ඊට පස්සේ ස්නායු සැපෙමක් හා හොඳ රුධිර සැපෙමක් තියෙනවා. එතන මේ වැදගත් පොයින්ට් එක බොහෝ. තේරෙනවනේ? බොහෝ කියලා තියෙනවා. බොහෝ. ඊට පස්සේ ළමයි තියෙනවා රුධිර පටකය, අස්ථි පටකය, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් කාටිලේජ් පටකනේ තියෙන්නේ. සමයයෙන් පිටින සම්බන්ධක පටක. අපි මේ ලිහිල් සම්බන්ධ කරන දාරීල සම්බන්ධ පටක කියලා. ඊට පස්සේ අස්ථි පටකයේ කාටිලේජ් වල රුධිරය ඕවා. ඊට පස්සේ මම දෙනවා රුධිර කියන්නේ විශේෂ සම්බන්ධක පටකය ළමයි. මෙහි පූරකය. මෙහි පූරකය ශ්‍රාවය වෙන්නේ කියන්නේ රුධිර සෛල වගේ නොවීම විශේෂත්වය. ඊට පස්සේ කියනවා මිනිස් දෙහි විවිධ අවයව හා පටක මනා සම්බන්ධයක් පවත්වාගෙන රුධිර පටකයේ දායක වේ. sorry. අසියන් රුධිර පටකයේ ලක්ෂණ. අද තරලමය පූරකයකින් සමන්විත වෙනවා, දේහණුකින් සමන්විතයි, රතු රුධිරාණු සුදු රුධිරාණු පට්ටිකා ප්ලාස්මා තුල තියෙනවා. ඊට පස්සේ රුධිර පටකයේ සෑමකම තත්ත්ව දක්වන්න ලැබෙන්නේ රුධිර කෙටි යනවා විතරක් දක්වන්න ලැබෙනවා. ඊට පස්සේ දෙනවා රුධිර පටකයේ කෘත්‍යය. ද්‍රව්‍ය පරිවහනය කියන්නේ මොනවද පරිවහන ද්‍රව්‍ය? ශ්වසන වායු, ඊට පස්සේ පෝෂණ ද්‍රව්‍ය, ඊට පස්සේ බහිස්රාවී ද්‍රව්‍ය, ඊට පස්සේ හෝමෝන් ඔය වගේ දේවල් මෙන්න මේ රුධිරයෙන් ද්‍රව්‍ය පරිවහනයට අපි කරන්නේ. ඒක ආරක්ෂාව සුදු රුධිර සෛලයෙන් අපිට
ප්‍රතිශක්ති ප්‍රතිචාර ඒ වගේ දේවල් ලබා දෙන කියන්නේ වස්තු තැලෙන ප්‍රතිශක්ති ප්‍රතිචාර ලබා දෙනවා. ඊට පස්සේ තව මොනොසයිට් වගේ දේවල් වලින් අපේ දේහයට එන ආගන්තුක ද්‍රව්‍ය වලින් භක්ෂණය කළා ආරක්ෂා ලබා දෙනවා තියෙනවා. සමස්ථිතිය පවත්වා ගැනීම වැදගත් පොයින්ට් එක ළමයි සමස්ථිතිය පවත්වා ගැනීම. හරි. සමස්ථිතිය පවත්වා ගන්න මේ රුධිර පටකයෙන් දායකන මොකද සමස්ථිතිය පවත්වා ගන්න ළමයි සමස්ථිතිය කතාව මොකද? සමස්ථිතිය කතාව කියන්නේ අර දේහයේ තියෙන යම්කිසි තියෙන්න ඕන දෙයක් යම්කිසි මට්ටමකට වැඩි වුණාට පස්සේ දේහයේ ඇතුලේ පරිසරය අන්බැලන්ස් වෙනවා. බැලන්ස් වෙනවා. හරි. එතකොට මේ පද්ධතිය බැලන්ස් නැති වෙච්ච නිසා මොකද වෙන්නේ? එකයි බැලන්ස් කරගන්න ඕනේ. බැලන්ස් කරගන්න මේ රුධිරය හරහා හෝමෝන වගේ දේවල් ගමන් කරලා සමස්ථිතිය ඒ කියන්නේ අපේ දේහයේ ඇතුලේ පරිසරය බැලන්ස් කරනවා. ඔන්න ඔකට මොනවාද රුධිරය දායක වෙනවා. හරි ළමයි. දැන් අපි බලමු පේශි පටකය. දැන් කතා කරන්නේ ඉන්නේ පේශි පටකය. හරිද? මම මුලින් මෙතනට යන කලින් නෑ අපි බෝඩ් දෙකට ගිහිල්ලෙමු. බෝඩ් එකට ගිහිල්ලෙමු. හරිද ළමයි? දැන් අපිට කතා කරන්නේ පේශි පටකය. පේශි පටකය ගත්තහම පේශි පටකය පේශි පටකය ළමයි අපි බෙදන කොටස් තුනකට එකක් සිනිඳු පේශි ඊට පස්සේ කංකාල පේශි ඊට පස්සේ අන්තිමට අපි කතා කරනවා මොනවද? හෘද පේශි. මොනවද? හෘද පේශි, කංකාල පේශි, සිනිඳු පේශි. සිනිඳු පේශි වල හැඩය මොන වගේද ළමයි? සිනිඳු පේශි වල හැඩය මේ වගේ. මේ වගේ හැඩේ. අපි මේ හැඩයට කියනවා මොනවා කියලාද? තරුපු රූපී හැඩයක් කියලා. තරුපු රූපී හැඩයක්. ඒ වගේම ළමයි මේකේ මධ්‍ය නස්තියක් තියෙනවා. මධ්‍ය නස්තියක් තියෙනවා තරුපු රූපී හැඩති. ඒ වගේම මේවා ඒක නස්තිකයි. මොනවද ලක්ෂණ? සිනිඳු පේශි වල මේවා තරුපු රූපී. ඒ වගේම මේවා ඒක නස්තිකයි. ඒක නස්තිකයි කියන්නේ මේකේ එක සයිඩ් එකක තියෙන එක නස්තිය. හරිද? ඒක නස්තික. ඒ වගේම මේකේ තියෙන මධ්‍ය නස්තිය. ඒ වගේම තව වැදගත් පොයින්ට් තමයි මේවා මේ වගේ මේවා විලිකිත නැහැ කියනවා. හරිද? මේවා විලිකිත පේශි නෙමෙයි. මේ වගේ මේවා අර හරස් විලේක වගේ දේවල් දක්න ලැබෙන්නේ නැහැ. හරස් විලේක දක්න නොලැබේ. ඒ වගේම තමයි මේ සිනිඳු පේශි ගොඩක් දුර මේවා එක දිගට ගොඩාක් වෙලා පාවිච්චි කරනකොට මේවා මොනවා වෙන්න පුළුවන්ද? මේවට විඩාවක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙහසක් මේවට දැනෙන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් වෙලාවට මේවට ලොකු එහෙම ගොඩාක් දුරට කියන්නේ මේවට විඩාවක් දැනෙන්නේම නැත්නම් හරිද? විඩාව දැනෙන්නේ ඉතාම අඩුයි සිනිඳු පේශි වල. අපි කියමු විඩාව නොදැනීම නෙමෙයි මේවා විඩාව දැනෙන්න පුළුවන්. හැබැයි මොකද්ද? මේවා එහෙම විඩාවල් දුක්වට දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේවා තව අනිච්චානුගය. ඒ කියන්නේ අපිට හිතලා පාලනය කරන්න බෑ. අනිච්චානුගය. ඕවා තමයි මේකේ තියෙන වැදගත් පොයින්ට්. විඩාවක් නැතම නෙවෙයි විඩාව දැනෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් වෙලා ඒ කියන්නේ සාමාන්‍ය ඉතා ගොඩක් වෙලා ක්‍රියා කරනවා තමයි ඒකට වෙහස අපේ දේවල් ලැබෙන්නේ. තව අනිච්චානුක. දැන් හිතන්න අනිච්චානුක කතාව කොහොමද? අපේ ආහාර ජීවන පද්ධතිය ගන්නවා. ආහාර ජීවන පද්ධතියේ අන්න ස්ත්‍රෝතය තියෙනවා ළමයි. අන්න ස්ත්‍රෝතය. මෙන්න මේ අන්න ස්ත්‍රෝතයේ මේ උදාහරණය. උදාහරණ පේශි හැදිලා තියෙන්නේ මොන වගේද? සංකාල පේශි වලින්. සංකාල පේශි. අපිට මොනවද කරන්න පුළුවන්? අපිට හිතලා ගිනින්න පුළුවන්. ගිලින්න පුළුවන්. එතකොට සංකාල පේශි නෑ මේ උදාහරණය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා හරිය. මේ පල්ලෙහා හැදිලා තියෙන ළමයි සිනිඳු පේශි වලින් මොනවා වගේද? සිනිඳු පේශි වලින් තමයි මේ පල්ලෙහා හැදිලා තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට ගිය ගමන් මොකද මේවා අර කිව්ව විදිහට ක්‍රමානුකූල තරංග හදන ගමන් යනවා. ඒවා අපිට හිතලා පාලනය කරන්න බෑනේ. දැන් හිතලා පාලනය කරනවා මෙතනින් යනකොට
මෙතනින් මෙහෙට ගිලිනුන. මෙතනින් මෙහෙට එහෙම නැහැ. ඉතින් පල්ලෙහාට ගියාට පස්සේ දිගටම යනවා. ඒක අපිට හිතලා පාලනය කරන්න බෑ. එතකොට ඒවා අනිච්චානුකයි ගෙන්නන්නේ. හරිද? අපි දැන් කංකාල වේශි බලමු. කංකාල වේශි වල සින්දු වේශි වල වැදගත් වෙන අනිත් දේ තමයි මේ සින්දු වේශි හදලා දෙන්නේ සින්දු වේශි සෛල වලින්. වැදගත් පොයින්ට් එක නේ. සින්දු වේශි වල සින්දු වේශි සෛල වලින්. කංකාල වේශි ගත්තහම කංකාල වේශි වල ළමයි හැදී කංකාල වේශි සෛල වලින් හැදලා තිනවා. ඒ වගේ මේවා දිගටි මොනවද? සිලින්ඩරාකාර හැඩයක් තමයි තියෙන්නේ. සිලින්ඩරාකාර. දිගටි සිලින්ඩරාකාර. ඒ වගේම තමයි මේ කංකාල පේශි වල. හරිද? මේ කංකාල පේශි බහුනෂ්ටිකයි. මේවා බහුනෂ්ටික. ඒ වගේම තමයි මේ කංකාල පේශි වල මේ නෂ්ටි තියෙන්නේ පර්යන්තයට ආසන්න. මේ නෂ්ටි හරිද? මේ නෂ්ටි තියෙන්නේ පර්යන්තයට ආසන්න. ඒ කියන්නේ මේ වැදියේ මධ්‍ය නෂ්ටියනේ මේ මධ්‍ය නෂ්ටියක් නඩ මේක තියෙන්නේ කොහෙද? පර්යන්තයට ආශ්‍රිතව තමයි මේකේ නෂ්ටි දක්නට ලැබෙන්නේ. හරිද? දිගට සිලින්ඩර් ආකාරයි. ඊට පස්සේ මොනවද? බහුනෂ්ටිකයි. බහුනෂ්ටික. ඊට පස්සේ තමයි මොනවද? පර්යන්තයට ආසන්නයේ තමයි මොනවද නෂ්ටි දක්න ලැබෙන්නේ. ඒ වගේම මේවා ඉතා ඉක්මනට විඩාවට ලක් වෙනවා. ඉතා ඉක්මනින් විඩාවට ලක් වේ. ඉතා ඉක්මනින් විඩාව. ඊට පස්සේ මේවා හරස් විදේක තියෙනවා. මේක අපි කියනවා විලිඛිත පේශි කියලා. ඒ වගේම තව මොනවද? සාපන විර දක්න ලැබෙනවා කියලා කියනවා. මම හිතනවා සාපන විර කතා ඉගෙන ගන්න නැහැ. ඊට පස්සේ මේවා ඉච්ඡානුගය. අපිට හිතලා පාලනය කරන්න පුළුවන් ඉච්ඡානුග පේශි තමයි මේවා. මේ අපිට හිතලා ඕන දෙයක් කරන්න ඉච්ඡානුග පේශි. ඉච්ඡානුග පේශි තමයි මේකේ දක්න ලැබෙන්නේ. මොනවද? දිගට සිලින්ඩර් ආකාර, බහුනෂ්ටික, පර්යන්තයට ආසන්න නෂ්ටි පිළිදෙනවා. නෂ්ටි හරියි. ඊට පස්සේ හිතාගෙන මේ විඩාවටපත් වෙනවා. හරස් විඩේක වගේ දේවල් දාන්න ඉච්ඡානුග පේශි. ඕවා තමයි අපිට කංකාල පේශි ගැන ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා හර්ට් පේශි ගැන. හර්ට් පේශි නම් මේ ඔක්කොම මේ බලන්න මේ හැම එකම මේ දෙකම ගත්තාම මේ ජාත දෙකම සිනිඳු පේශි කංකාල පේශි ගත්තාම මේවා අනිත් විදිහට එක දිගට තියෙන්නේ. හරිද? මේවා අතු බෙදලා තියනද නැහැ. හැබැයි හර්ට් පේශි වල ළමයි මොනවද? හර්ට් පේශි වල තියෙනවා මේ විදිහට මේවා අපි කියනවා ශාකනීය වෙච්ච ඒවා කියලා. ශාකනීය වී ඇත. මේවා මේ දෙකටම අපි කියන ශාකනීය වී නැත. හරිද? ඒවා පොඩි දෙයක් ශාකනීය වී නැත. ශාකනීය වී නැත. හැබැයි මෙන්න මේ හර්ට් පේශි ගත්තාම මේවත් ඒක නස්තිකයි. ඒ වුණාට මේවා ශාකනීය වෙලා කියන මේ හර්ට් පේශි පටක ශාකනීය වී ඇත. ශාකනීය වී ඇත. ඊට පස්සේ නේද අන්තරස්ථාපිත මඩල කියලා දෙයක් තියෙනවා. අන්තරස්ථාපිත මඩල. අන්තරස්ථාපිත මඩල දක්නට ඇත. ඊට පස්සේ තව උපතේ සිට මරණය දක්වා විඩාවට ලක් නොවේ. උපතේ සිට මරණයට යනකම් විඩාවට ලක් වෙන්නේ නැහැ. විඩාවක් නැත. දැන් මොකෝ විඩාවට ලක් වුණොත් එහෙනම් මොකද වෙන්නේ? උපදින මරණයනකොට මේ හෘද පේශි හෘදේනේ තියෙන්නේ. උපදින මරණයනකොට මේක මේ විඩාවටපත් වෙනවා. අනේ මම දැන් විවේකයක් ගන්නවා. මිනිහා මරනවා. මිනිහා මේ නිසා මොකද මේ උපතේ ඉඳන් මරණයනකම් විඩාවට ලක් වෙන්නේ නැහැ. ශාකන වෙලා තියෙනවා. ඊට පස්සේ අන්තරස්ථාපිත මඩලක් තියෙනවා. විඩාවක් නැත. ඊට පස්සේ මේවා අනිච්චානුගයි. මේවා හිතලා පාලනය කරන්න අපිට හිත පාර්ට් එක බීට් කරවන්න බෑනේ. මේවා අනිච්චානුගයි. ඉතේ සිද්ධ වෙන්නේ. හරිද? අපිට හිතලා පාලනය කරන්න බෑ. ඕවා තමයි මේ පේශි පටකේ එක එක පේශි වල වර්ගවල ලක්ෂණ. සිංදු පේශි, කංකාල පේශි, හෘද පේශි. මේ සිංදු පේශි, හෘද පේශි වගේ දේවල් ප්‍රශ්න වලට අහලා තියෙනවා. හරිද? අපි නම් ඔයගොල්ලන්ගේ අච්චුපතේ මේවා කියලා තියෙන කොහොමද කියලා බලමු. හරි. පේශි පටකය. මෙතන තියෙන වැදගත් පොයින්ට් එක වල මෙන්න තියෙනවා. ප්‍රධාන පටක පේශි දක්නට ලැබෙනවා. පේශි පටකය පේශි හේවල්, පේශි සෛලය, පේශි තන්තු වලින් සමන්විත වෙනවා. හරිද? පේශි තන්තු වලින් සමන්විත ඊට පස්සේ කියනවා මෙම පේශි තන්තු සංකෝචනය හා ඉහිල්වීමේ හැකියාව ගන්න. පේශි තන්තු මොනවද? සංකෝචන හා ඉහිල්වීමේ හැකියාවෙන් යුක්තයි.
මොකද්ද සංකෝචනය ඉහිල්ීමේ හැකියාවෙන් යුක්තයි. ඊට පස්සේ අපිරිසිදු පටලවා වගේ නෙමෙයි. මෙයාට හොඳ රුධිර සැපයීමක් තියෙනවා. හොඳ රුධිර සැපයීමක් තියෙන. ඊට පස්සේ කියනවා මෙම රුධිර සැපයීම මගින් පේශි පටලයකට ඉතා ඉක්මනින් ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය සැපයීම සිදු කරනවා. ළමයි පේශි පටලයකට ඉතා ඉක්මනින් පෝෂක ද්‍රව්‍ය සැපයීම සිදු කරනවා. මේ හොඳ රුධිර සැපයීමක් තියෙන හින්දා හරිද? මොකද්ද? හොඳ රුධිර සැපයීමක් තියෙන හින්දා ඉතා ඉක්මනින් මේ පේශි පටලයකට ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය සැපයීම සිදු කරනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා අර විදිහට පේශි පටලයක ප්‍රධාන වර්ග තුනයි. ඒ තුන මොනවද? සිනිඳු පේශි පටලක, කංකාල පේශි පටලක, හෘද පේශි පටලක. මෙන්න දැන් තියෙනවා සිනිඳු පේශි පටලක. මෙන්න තියෙනවා හැඩයෙන් තියෙනවා ප්ලාස්ම පටලයක් මැදින් තියෙන. ඊට පස්සේ සිග්නස්ටි තියෙනවා සිනිඳු පේශි පටලක. මේවා තල්කු රූප හැඩති වන ස්ටයිල් වන අතර ශාකනීය වෙලා නැහැ. ශාකනීය වී නොමැත. මේ වෙනවා ශාකනීය වී නොමැත. ඊට පස්සේ මෙම ස්ටයිල් ඒක නෂ්ටික වන අතර ස්ටයිල් මැදේ නෂ්ටිය පිළිද. ඒක නෂ්ටිකයි ඊට පස්සේ මැදේ නෂ්ටියක් තියෙනවා. හරස් පිළික දරන්නේ නැහැ. හරස් පිළිකෙන් දක්නට ආවේ. මේවා ඉක්මනින් විඩාවටපත් නොවේ. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. විඩාවක් නැහැ ඉක්මනින් විඩාවටපත් වෙන්නේ. මම කලින් කිව්වා. හරිද? අනිච්චානුකූල ක්‍රියා කරනවා. ඔක තමයි සිනිඳු පේශි. මේ හැඩේ දීලා උගන්ගේ ප්‍රශ්නය අහුවොත් මොකද ඔයගොල්ලෝ කියන්නේ? මේක තමයි සිනිඳු පේශි කියලා තමයි ඔයගොල්ලෝ කියන්නේ. ඊට පස්සේ නම කාංකාල පේශි බඩ. කාංකාල පේශි. කාංකාල පේශි කියන්නේ හේද දෙනවා බොහෝ විට සැකිලි පද්ධතිය හා සම්බන්ධව පවතින පෘෂ්ඨ වංශීයගේ සංචාරණය සංයෝජනයට දාගෙන ඉන්න. ඒක පොයින්ට් එක මොකද්ද? පෘෂ්ඨ වංශීයගේ සංචාරණයට සහ තලන වලට දායක වෙන්නේ මෙන්න මේ කියන කාංකාල පේශි බඩේ. අපි දැන් යනවා ඒකේ ලක්ෂණ වලට. මේ උදාහරණ අහුවොත් මේවා කියන්න පුළුවන් නේද? ද්විශීර්ෂ පේශි, ත්‍රිශීර්ෂ පේශි, කකුලේ පේශි, මුහුණේ පේශි. මේ දෙක අමතක වුණා කියන්නකෝ. මේ දෙක අමතක වුණා. හරිද? මේ දෙක අමතක වුණා. කමන්නේ. කකුලේ පේශි, අත්වල පේශි, මුහුණේ පේශි. කොහොම කියලා නේද කියේ. ඊට පස්සේ කාංකාල පේශි සෛල වල ලක්ෂණ. දිගට සිලින්ඩර් ආකාරයි. ඊට පස්සේ කියනවා ශාකනීය වෙලා නැහැ. බහුනෂ්ටිකයි. හරස් විලේක සහිතයි. ඊට පස්සේ සෛලයේ පර්යන්තයට වෙන්න රෂ්ටි වෙලා තියෙනවා. මෙන්න මට විශ්ලේෂ පොයින්ට් එක මයිටොකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් තියෙනවා. මොකද මේවා ගොඩක් වෙලාවට සංචරණයටයි චලනයටයි දායක වෙන ළමයි. සංචරණයෙන් චලනයට දායක වෙන. එතකොට මොකද මේවට හොඳ සුපිරි මොනවා තියෙනවද? එයාගේ ඇතුළේ හොඳට ශක්තිය හදන්න ඕනේ. ශක්තිය හදන්න නම් ස්වාභාවික ශ්වසනයෙන් ශක්තිය හදන්න මොනවා වෙලද? මයිටොකොන්ඩ්‍රියා ඕනේ. ඊට පස්සේ මෙම පේශි සෛල වල ඉච්ඡානුකූල ක්‍රියා කරන අතර අධික ක්‍රියා කිරීමේදී විඩාවටපත් වේ. ඉච්ඡානුකූල අපිට හිතලා පාලනය කරන්න පුළුවන්. අධික ලෙස අපි හිත මෙහෙම කරන්නේ නැත්නම් ඕක නිකන් දිව අපේ දෙහි දින ශක්තිමත් මහාකාර විශ්ය අපේ දිව හරිද? දිව ඕගොල්ලෝ එක දිගට එහාට මෙහාට යනකොට අපිට විඩාවටපත් වෙනවා. මේවා පේශි සෛල ඉච්ඡානුකූල ක්‍රියා කරන අතර අධික ලෙස ක්‍රියා කරන විඩාවටපත් වෙනවා. ඊට පස්සේ අපිට දෙනවා හෘද පේශි පටලය. හෘද පේශි පටලය හෘද පේශි සෛල වලින් හැදලා තියෙනවා. මේ ඔක්කොම මේ කතාව තියෙනවා සිනිඳු පේශි සෛල වලින් කාංකාල සෛල වලින් හෘද පේශි සෛල වලින් හදවතේ පමණක් දක්නට හෘදයේ පමණක් දක්නට ලැබේ. හරිද? වැදගත් පොයින්ට්. හෘදයේ විතරයි මේවා දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ පර්පේස් සෛල ඒකනාෂ්ටිකයි හරස් විලේක සහිත සෛලයේ ශාකනීය වෙලා නැහැ. ඊට පස්සේ උපතේ සිට මරණය දක්වාම විඩාවටපත් වෙන්නේ නැහැ. මෙම පේශිය විඥානුකූලව ක්‍රියා කරනවා. ඒ කියන්නේ විඥානුකූලව ක්‍රියා කරනවා. විඥානුකූලව ක්‍රියා කරනවා කියන්නේ මොකද්ද? මේවා විඥානුකූලව ස්පන්දනය වෙනවා. හරිද? විඥානුකූලව ස්පන්දනය වෙනවා. ඊට පස්සේ සෛල අන්තරස්ථ අපිට මඩල තියෙනවා. මේ බඩේ අනිච්චානුකූලව ක්‍රියා කරනවා. ඊට පස්සේ කතා කරන්නේ ස්නායු බඩේ. ස්නායු බඩ කියන ලොකු දෙයක් කතා කරන්නේ මේ විදියට. අපි මේ විදියට මේ විදියට අපි අච්චුව දෙන්න බලමු. මේ පේනවනේ. මොකද ස්නායු බඩේ? ඔන්න තියෙනවා. හරිද? මේක තමයි ඔයගලන්ට මේක බාඳින ව්‍යුහය. ඒක තමයි මේක තමයි ඔයගලන්ට බාඳින ව්‍යුහය. අපි ගමු මේ මෙන්න තියෙනවා ව්‍යුහය. හරිද? එතකොට මෙන්න තියෙනවා සෛල දේහය. ඊට මෙන්න තියෙනවා නස්තිය. මෙන්න තියෙනවා මේවට කියන අපි මේ පැත්තේ වල තියෙන අනුශාඛික ආකාරය. ඊට පස්සේ මේවට කියනවා මයිලින් කපුව කියලා. මයිලින් කපුව මේ අක්ෂණේ වටේට තියෙන්නේ. ඒක තමයි මේ මයිලින් කොට නැති මෙදා හරි කියනවා. අනියට අපි කියනවා රැන්වියර් ගැටේ කියනවා. මොකද්ද රැන්වියර් ගැටේ? ඊට පස්සේ අන්තිම කෙලවරට අපි කියනවා උපාගමී කියන මේ අන්තිම තියෙන මේ තිත්තිත් වගේ දෙයක් අපි උපාගම කුඩුම්බි කියලා. මේක තමයි දර්ශනීය නියුරෝන එකේ ව්‍යුහය. හරිද? ඊට පස්සේ
පෘෂ්ඨවංශීන්ගේ දක්න ලැබෙන ඉතා වැදගත් පටකයක් ලෙස ස්නායු පටකයක් අපිට දක්වන්න පුළුවන්. ස්නායු පටකයේ තැනුම් මේකකයේ ස්නායු සෛලයවත් නියුරෝන. තැනුම් මේකේ මොකද්ද? නියුරෝන. ආවේග සම්ප්‍රේෂණය ආවේගය එහාට මෙහාට අරන් යන මේ නියුරෝන දායක වෙනවා. නියුරෝන වල ලක්ෂණ මෙන්න. නියුරෝනය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි සෛල දේහයයි ප්‍රසරයි. මෙන්න තියෙනවා සෛල දේහය මෙන්න තියෙනවා ප්‍රසරය. හරිද? ඊට පස්සේ නියුරෝනයේ ප්‍රධාන ලක්ෂණ සෛල දේහය ප්‍රසරයි. ඊට පස්සේ සෛල දේහය තුළ නෂ්ට මයිටොකොන්ඩ්‍රියා ගොල්කි සංකීර්ණ රයිබෝසෝම අන්තප්ලාස්මික ජාලික ආදී ඉන්ද්‍රියකා තියෙන. ඒ කියන්නේ මේක සාමාන්‍ය සෛලයක්ම තමයි. සෛලයක් ඇතුළේ මොනවද තියෙන්නේ? මයිටොකොන්ඩ්‍රියා තියෙනවා, ගොල්කි සංකීර්ණ තියෙනවා, රයිබෝසෝම තියෙනවා, අන්තප්ලාස්මික ජාලිකා තියෙනවා. සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරයක් වන්නේ අක්ෂණයයි. මෙන්න එක් ප්‍රසරයක්. මේ ප්‍රසරයට අපි කියන අක්ෂණ කියලා. මේ අක්ෂණය හරහා සෛල දේහයෙන් ඉවතට මොනවද? ඉවතට මේ සංවේදනය අරන් යනවා. හරිද? ඒ කියන්නේ ආවේග අරන් යනවා. ඊට පස්සේ අනුශාකිකා මේ කියන්නේ අනිත් ප්‍රසර. මේ අනුශාකිකා වගේ දේවල් වලින් තමයි මේ නියුරෝන ඇතුළට නියුරෝන වෙතට ආවේග අරගන්නේ. නියුරෝන් පිටත් කරන අක්ෂණයෙන් සෛල දේහයට ආවේග ලබා ගන්න අනුශාකිකා වලින්. හරිද ළමයි? ඊට පස්සේ පෘෂ්ඨවංශීන්ගේ අක්ෂණ වටා මයිලින් කොපු පිටිනවා. මේකට අපි කියන අක්ෂණේ වටා මොනවද තියෙනවද? මයිලින් කොපු පිටලා තියෙනවා. මේ මයිලින් කොපු හරිද? මේ මයිලින් කොපු වලින් මොකක්ද වෙලා තියෙන්නේ? මේ මයිලින් කොපු නැත්නම් වලට අපි කියනවා රැන්ඩියර් ගැට කියලා. ඒ වගේම තමයි මේ පොයින්ට් එකක් තියෙනවනේ. මේ මයිලින් කොපු වීඩියෝ නිසා ආවේග සන්නයන වේගය වැඩි වේ. ආවේග සන්නයන වේගය වැඩි වෙනවා කියනවා. හරිද? ඒ කියන්නේ හිතන්නකො මේ මයිලින් කොපු තියෙනවනේ. මෙන්න මේ මයිලින් කොපු වලින් පොඩ්ඩක් මාව පේන්නේ නිසා අපි පොතේ හැටියට දැන් නම් ඉන්නවා. නැද්ද? ඉන්නද? මෙන්න තියෙනවා. හරිද? මයිලින් කොපු කතාවක් කියෙන්නේ. මෙන්න මයිලින් කොපු වලින් මොකද වෙන්නේ? කොහොමද මේක අර ආවේග සන්නයන වේගය වැඩි වෙන්නේ? මෙතනින් එන ආවේග මෙතනින් මෙහාට පැන යන්නේ. පැන යන්නේ. එක දිගට හිමින් යනවා නෙමෙයි. මෙතන යන මෙතන පායිනවා. මෙතනට පායිනවා. පැන යන්නේ. එතකොට මේ ආවේග ගමන් කරන වේගය මොනවද? වැඩි වෙනවා. ආවේග ගමන් කරන වේගය වැඩි වෙනවා. ඊට පස්සේ නියුරෝන වල කෘත්‍ය. ඇස කන නාසය දිව සම යන ප්‍රතිග්‍රාහක වලින් හා වෙනත් නියුරෝන ලබා ගන්න තොරතුරු මධ්‍යස්ථාන පද්ධතිය හෝ තවත් නියුරෝනයකට සම්ප්‍රේෂණය කිරීම සිද්ධ වෙනවා. හරිද? මධ්‍යස්ථාන පද්ධතියේ සිට කාරක පේශි වෙතට ආවේග සම්ප්‍රේෂණය කිරීම නියුරෝන මගින් සිද්ධ කරනවා. ඉටු කරන ලබන කෘත්‍ය අනුව නියුරෝන වර්ග 3යි. ඒවා අපි කියනවා සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන, චාලක නියුරෝන කියලා. ඊට පස්සේ සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන, චාලක නියුරෝන රූප සරහන් තමයි මේ තියෙන්නේ. හරිද? සංවේදක නියුරෝන, අන්තර්හාර නියුරෝන, චාලක නියුරෝන. හරි ළමයි අපිට දැන් කතා කරන්න තියෙන්නේ පටක පාඩමේ මොනවද MCQයි ඊට පස්සේ ඇහිලා තියෙන essay ප්‍රශ්න ටික. හරිද? මෙන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි කියන ABC රූප සටහන් වලින් දැක්වෙන්නේ පේශි පටක වර්ග තුනක්ලු. හරි. මොනවද මේ පේශි පටක වර්ග තුන? ළමයි ඔයාලට මතකද මෙන්න මේ විදිහට තර්ක රූපී හැඩිත පේශි. තර්ක රූපී හැඩිත පේශි කිව්වේ මොනවද? තර්ක රූපී හැඩිත පේශි. මේ තමයි මොනවද? සිනිඳු පේශි. රූප සටහන දකින්නකොට ඕගොල්ලන්ට දැන් මතක් වෙන්න ඕනේ. සිනිඳු පේශි උත්තර 2යි. මේ තියෙන කංකාල පේශිනේ. ඇයි මේ? මෙහෙනම් කතා කරන්න ඕනෙත් නෑ මෙහෙම. හරිද? කංකාල පේශි බහුනෂ්ටිකයි. ඒ වගේම තමයි මොනවද? පර්යන්තේ නෂ්ටි තියෙනවා. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ හර්ට් පේශි. උත්තර වෙන්නද මුලින්ම තියෙන ඕනේ සිනිඳු. ඊට පස්සේ තියෙන කංකාල. ඊට පස්සේ උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. හරිද? උත්තරේ මොකද්ද? උත්තරේ 3. ඊට පස්සේ ළමයි අපි යනවා දෙවෙනි එකට. හර්ට් පේශි පටකයේ ලක්ෂණයන් නොවන්නේ පහත කුමක්ද? සෛල ඒක නෂ්ටිකයිලු. මේක හරි. මොකද්ද? හර්ට් පේශි පටකයේ ලක්ෂණයන් නොවන්නේ. හර්ට් පේශි පටකය කොහොමද? අපි අඳිමු. හර්ට් පේශි පටකය. හරිද? හර්ට් පේශි පටකය අඳින්නේ අපි නිකන් මෙහෙමනේ. මේ වගේ හැඩතේ. හරිද? මේ වගේ හැඩතේ. ඊට පස්සේ මේවා ශාකණය වෙච්ච ඒවා. හරිද? ඊපස්සේ මේවා ඒක නෂ්ටිකයි. මොනවද? ශාකණය වී ඇත. ශාකණය වී ඇත. ඊට පස්සේ ඒක නෂ්ටිකයි. ඒක නෂ්ටිකයි.
අනිච්චානුගය කියනවා ළමයි හිතලා අපිට පාලනය කරන්න ඕනේ නැහැ. ඒ වගේ දේවල්. ඊට පස්සේ හරස් විලේක දරනවා අන්තරස්ථාපිත මඩල තියෙනවා. අපි කිලිම ප්‍රශ්න බලමු. ප්‍රශ්නේ කියනවා හෘද පේශි පටකයේ ලක්ෂණය නොවන්නේ පහදු. නොවන්නේ හොඳේ නොවන්නේ. ඒක හොඳට බලන්න නොවන්නේ කියලා තියෙනවා. සෛල ඒකනෂ්ටික වීම. හරි. ඒකනෂ්ටිකයි තමයි. සෛල ශාකන වෙලා තිනවා. ශාකන වෙලා තිනවා මේ. මේ අතු බෙදලා තිනවා කියන්නේ ශාකන වෙලා තියෙනවා. ඊට පස්සේ අන්තරස්ථාපිත මඩලක් තියෙනවා. අන්තරස්ථාපිත මඩලක් තියෙනවා. අන්තරස්ථාපිත මඩල දරනවා. ඊට පස්සේ ළමයි කියනවා ඉච්ඡානුගව ක්‍රියා කරලු. ඉච්ඡානුගව ක්‍රියා කරයි කියන එක තමයි උත්තරේ. මොකද හෘද පේශි පටකය කියන්නේ අනුච්ඡානුගව ක්‍රියා කරන එකක්. දැන් හිතන්න හෘද පේශි පටකය ඉච්ඡානුගය නම් ඉච්ඡානුගය වෙනවා කියන්නේ අපි හිත කරනවා කියන්නේ ඉච්ඡානුගය කියන්නේ හිතලා කරනවා. අපිට පුළුවන් ද අපේ හાર્ට් එක හිත මේ බීට් කරන්න කියන්නේ හිත ස්පන්දනය කරන්න අපි මැරලා තියෙයි. හිතන්න අමතක වුණා. නින්ද කියලා පස්සේ අපි හිතන්නේ නැහැ නේ. මැරලා තියෙයි. එහෙම නෑ අය අනිච්ඡානුගව ක්‍රියා කරන්නේ. එතකොට මේක උත්තරේ 4 ඉච්ඡානුගව ක්‍රියා කරයි කියන එක. ඒ මොකද නොවන්නේ අහලා තියෙන්නේ. තුන්වෙනි එක. සිනිඳු පේශි පටකයේ ලක්ෂණයන් නොවන්නේ. සිනිඳු පේශි පටකේ. මොකද සිනිඳු පේශි පටකේ මේ මම ඇඳෙන් ඉන්න ඕනේ නෑනේ. මෙන්න දෙනවා. සිනිඳු පේශි පටකේ. මොන හැඩදීද? තර්ක රූප හැඩති. මෙතන තියෙන තර්ක රූප හැඩති. ඔව් මෙන්න තියෙනවා. ඊට පස්සේ සෛලී ඒකනෂ්ටික එක හරි හරස් විලේක සහිතයිලු. මෙතන තියෙන අනිච්ඡානුග ක්‍රියාව අනිච්ඡානුග තමයි ක්‍රියා කරන්නේ. 1 3 4 හරි හරස් විලේක නෑ. මොන වගේද? සිනිඳු පේශි පටකේ මොනවද හරස් විලේක නැහැ. ඒක තමයි වැදගත් එක. මොකද සිනිඳු පේශි පටකේ හරස් විලේක නොදරයි කියලා කෙලින්ම පොයින්ට් එක තියෙනවා. ඒතකොට මේක උත්තරේ. ඒකෙත් අහන්නේ නොවන්නේ. මොන්දර බලන්න නොවන්නේ තියෙන්නේ නොවන්නේ. ඒතකොට උත්තරේ 2. සපියනවා මේකෙන් අහලා තියෙන මොනවටද? එසේ ප්‍රශ්න වලට. මානවදයේ ගොඩනැගීමේ දායක වේදී ප්‍රධාන පටක වර්ගයක්. ප්‍රධාන පටක වර්ගය ලෙස පේශි පටකේ දක්වන්න බලන්න. පේශි පටකේ ප්‍රධාන ආකාර තුනයි. සිනිඳු පේශි එක ආකාරයලු. හරිද? මොන දැන් ගොඩක් ඒවා කියාගෙන ගිහිල්ලා මෙතන කියනවා පටක වර්ග 3ක් තියෙනවලු. ඒ තුනෙන් එකක් සිනිඳු පේශිලු. එකක් සිනිඳු පේශි. එහෙනම් අනිත් දෙක අහනවා. අනිත් දෙක මොනවද? එකක් සිනිඳු පේශි. එතකොට අනිත් දෙක ළමයි මොනවද? කංකාල පේශි. ඊට පස්සේ අන්තිම එක අනිත් එක හෘද පේශි. රතු පාටෙන් ලියන්නේ නැතුව අපි වෙන පාටක් ගමු. නිල්. හරි. ඊට පස්සේ බහුනෂ්ටික සෛල දරන පේශි වර්ගය. බහුනෂ්ටික සෛල දරන්නේ මොකද්ද? බහුනෂ්ටික සෛල දරන්නේ එතන කංකාල පේශි. කංකාල පේශි මොනවද? අර මේ හැඩ තියෙන්නේ මේ හැඩ තියෙක බහුනෂ්ටිකයි පර්යන්තේ නෂ්ටි දරනවා. හරිද? බහුනෂ්ටිකයි. ඊට පස්සේ ඉච්ඡානුගව හා රිද්මානුකූලව ක්‍රියා කරන පේශි පටක වර්ගය කොහොමද? ඉච්ඡානුගව හා රිද්මයානුකූලව ක්‍රියා කරන පේශි පටක වර්ගය. ඉච්ඡානුගයලු රිද්මයානුකූලයිලු. ළමයි ඒක පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක් නේද? මෙතන එන්න ඕනේ ඉච්ඡානුගව නෙමෙයි අනිච්ඡානුගව ක්‍රියා කරන රිද්මයානුකූල පේශි පටක වර්ගය. හරිද? වර්ග කියලා ඇහුවොත් ඉච්ඡානුගය මොනවද? කංකාල පේශි කියලා රිද්මයානුකූල හෘද පේශි කියලා ගන්න පුළුවන්. ඒ වුණාට අපිට අපේ හදවත හිත පාලනය කරන්න බෑ. ඒතකොට මේක අනිච්ඡානුගය. ඒතර පේශි පටක වර්ගයේ දැන් මේක මම හිතන්නේ printing mistake. මෙතන අනිච්ඡානුගව තමයි එන්න ඕනේ. අනිච්ඡානුගව හා රිද්මයානුකූලව ක්‍රියා කරන පේශි පටක වර්ගය තමයි ළමයි මොනවද? හෘද පේශි. ඊළඟට පාස් පේපර් වල තියෙනවා මොනවද? මේ printing mistake. හරිද? මේ මෙතන එන්න ඕනේ මේක අනිච්ඡානුගව වෙන්න ඕනේ. අනිච්ඡානුගව. හරිද? සිනිඳු පේශි පටක පිහිටි ස්ථානය. සිනිඳු පේශි පටක තියෙන ස්ථානයක් අහනවා. අපේ ආහාර මාර්ග බිත්තිය තියෙනවා. මොකද? ආහාර මාර්ග බිත්තිය. ආහාර මාර්ග බිත්තිය. ඊපස්සේ කියනවා සිනිඳු පේශි පටකයේ සෛලයක දල රූප සරණක් අඳින්නලු. දල රූප සරණක් අඳින්න කොහොමද අඳින්නේ? මේ විදිහට. තර්ක රූපය. මේක නම් කරන්න ඕනේ. මේක කියන්න සිනිඳු පේශි සෛලය, සිනිඳු පේශි සෛලය. ඊට පස්සේ කියන්න මේ මොකද්ද? මධ්‍ය නෂ්ටි. මධ්‍ය නෂ්ටි කියලා කියන්නේ. හරිද? දල රූප සරණ නැන්ද. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මේ මොකද්ද? ශාක පටක වලින් අහලා තියෙන ප්‍රශ්න වගේක්. A හා B නම් කරන්නලු. ස්ථිර පටක තියෙනවා. නම් සරල ස්ථිර පටකක් තියෙනවා. A කියන්නේ මොකද්ද? A කියන්නේ ළමයි මේක සරල නම් මේ පැත්ත සරල. සරල කියන්නේ අනිත් පැත්ත මොකද්ද? ළමයි සංකීර්ණ. සංකීර්ණ ස්ථිර පටක. මේක පැත්තට කියන A වලට කියන්නේ A සමානයි සංකීර්ණ ස්ථිර පටක. සංකීර්ණ ස්ථිර පටක. හරිද?
ඊට B නම් කරන්නලු B කියන්නේ මොකද්ද? මෘදුස්තර ස්ථූලකෝණාස්තර B කියන්නේ තොල් ළමයි මොකද්ද? දෘಢස්තර. දෘಢස්තර. B කියන්නේ දෘಢස්තර. ශාක දේහයේ බහුලවම පවතින දක්න ලැබෙන සරල ස්ථීක පටල වර්ගය. ශාක දේහයක බහුලවම දක්නට හම්බ වෙන්නේ මොනවද? අච්චුපතර ගිහිල්ලා බැලුවොත් ශාක දේහයේ බහුලවම දකින්න හම්බ වෙන මේ සරල ස්ථිර පටක මොකද? ඒ කියන්නේ සරල ස්ථිර පටක මොන මෘදුස්තරයි ස්ථූලකෝණාස්තරයි දෘಢස්තරයි. හරිද? එතකොට මේ තුනෙන් මොකද්ද බහුලවම දක්නට හම්බ වෙන්නේ? කෙලින්ම මේ පොයින්ට් එක අච්චුපතේ තියෙනවා ඔයගොල්ලන් හදද? අපිට දක්නට හම්බ වෙන්නේ මෘදුස්තර පටක ළමයි. මොනවද? මෘදුස්තර පටක. මෘදුස්තර පටක තමයි අපිට ශාක දේහේ බහුලවම දක්නට හම්බ වෙන සරල ස්ථිර පටක වර්ගය. ඊට මෙතන කියනවා ස්ථූලකෝණාස්තර පටකයේ කෘත්‍යයක් සඳහන් කරන්න. ස්ථූලකෝණාස්තර පටකයේ කෘත්‍යයක් නම් කරන්න. මොනවද? ස්ථූලකෝණාස්තර පටකයේ කෘත්‍ය. ස්ථූලකෝණාස්තර මොන වගේ ළමයි? අර මේ හැඩ අපි අඳින්නේ. මෙහෙම ඇඳලා මේ අපි කියනවා මේ කොන් අසමාකාර විදිහට ඝන වෙලා තියෙනවා කියලා. හරිද? කොන් අසමාකාර විදිහට සෙලියුලෝස් වලින් ඝන වෙලා දිනවා. මේ කොන්. මේවට අපි කියනවා මොනවා කියලාද? මේවට අපි කියනවා ළමයි ස්ථූලකෝණාස්තර පටක කියලා. මේක අපිට කෘත්‍යයන් විදිහට ගන්න පුළුවන්. හරිද? මේ අපිට කෘත්‍යයන් විදිහට ගන්න පුළුවන් මොනවද? සන්ධාරණයේ සැපීම. මොකද්ද? සන්ධාරණයේ සැපීම අපිට මේ ස්ථූලකෝණාස්තර වල කෘත්‍යයක් විදිහට ගන්න පුළුවන්. සන්ධාරණයේ සැපීම. මේ සන්ධාරණයේ සපයන්නේ කොයි වගේ තැනකද? ඔය ද්විබීජ පත්‍රී කඳන් වල කාෂ්ඨය හැදෙන්න කලින්. හරිද? මොකද්ද? කාෂ්ඨය හැදෙන්න කලින් මොනවද? කාෂ්ඨය හැදෙන්න කලින් තියෙන මුලින් තියෙන කඳ තියෙන්නේ. ඒ කඳේ බාහිකේ මේ ස්ථූලකෝණාස්තර පටක වලින් සන්ධාරණය සපයනවා. හරිද? ස්ථූලකෝණාස්තර පටක වලින් සන්ධාරණය සපයනවා. ඒ වෙනම ළමයි මේවා ප්‍රභා සංශ්ලේෂණයටත් දායක වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයටත් මේ ස්ථූලකෝණාස්තර පටක දායක වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙනවා. හරිද? ඕක තමයි අපිට තව නැෙන ප්‍රශ්න. ඔව්. මේ තමයි අපිට පාස් පේපර් වල අහලා තියෙන මේ පටක පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න. හරිද ළමයි? එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අපි අර කිව්ව විදිහටම මොනවද ප්‍රජනනයේ පාඩමටයි ස්නායු පාඩමටයි මොඩල් ප්‍රශ්න එක හරිද? මොඩල් ප්‍රශ්න ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්න. මේ කොම එක අපි හොඳ පේපර් ඩිස්කෂන් එකක් කරමු. හරි පේපර් ඩිස්කෂන් එක. මේක මුළු ඔක්කොම පාඩම පිටින්ම කියලා දෙනවා නෙමෙයි. මොකද තමයි මෙතන අපි කරන්නේ පේපර් ඩිස්කෂන් එක. හරිද? එහෙනම් අපි මේ වීඩියෝ වලින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු. මං ගිහින් එන්න.